අර කුවේණිගේ දරුවෝ දෙන්නට මොකක්ද වුනේ? එතකොට විජේ කුමාරයාට කුමක්ද වුනේ? ඒ තාක්ෂණයට මොකක්ද වුනේ? ඊට පස්සේ කොහොමද මේ ඇදිහිලි විශ්වාසයන් වෙනස් වුනේ? අපි දන්නවනේ දේවානම්පිය සතුමාගේ කාලේ එනකොට බුදුදහම ලංකාවට. ඒතකොට මේ රටේ රජු තමයි බුදුදහම මූලික වශයෙන්ම වැළඳගත්තේ. ඒක මෙයාගේ ඇදිලි විශ්වාසත් එක්ක තියෙන නැති කියන තැන අපි කතා කරා. නමුත් බුදුදහම ලංකාවට ආවට පස්සේ මහා විහාරයේ ආරම්භයත් එක්ක මහා සංඝරත්නය දෙන්න වැඩම කළා. රහතන් වහන්සේලා පවා වැඩ සිටියා. හැබැයි ආය විජේ කුමාරයා ඉන්දියාවෙන් කාන්තාවක් ගෙනල්ලා ඌ සන්නපාවා ගත්තා. එතකොට මේ රජකම් වෙනස් වෙලා මේ සිංහලයක් වෙනස් වෙලාද? ජාන කොහොම වෙතත් උන්ගේ රට මේක වුණා. ඌ මේ හෙළය කියන තැනට ආවා ඉතින්. ඉතින් අපේ හාමුදුරුවනේ දැන් මේ මම කතා කරන්න කැමති දැන් කුවේණි මෙහෙට ඇවිල්ලා ලය පැනලා මට මම කලින් කිව්වත් වගේ එතකොට කුවේණිගේ પરම්පරාවත් මේ හිටියක් කියන එකත් අපි සාක්ෂි ඇතුව කතා බහක් කරා තර්ක විතර්කත් එක්ක ඊට පස්සේ අර කුවේණිගේ දරුවෝ දෙන්නට මොකක්ද වුනේ? එතකොට විජේ කුමාරයාට කුමක්ද වුනේ? ඒ තාක්ෂණයට මොකක්ද වුනේ? ඊට පස්සේ කොහොමද මේ ඇදිහිලි විශ්වාසයන් වෙනස් වුනේ? ඔව් දැන් විජේ රජතුමා ලංකාවට ආවට පස්සේ ওই ගෝත්‍ර කණ්ඩායම් ජීවත් වුණා. මේ පරිපලකුත් තියෙනවා. ඒ අතර විරාජ් මෙහෙමනේ ඒ අය ජීවත්වීම තුළ විජේ රජතුමා ඉන්දියානුවෙක් විදිහට ලංකාවට ඇවිල්ලා ඌ අනුරාධපුරයෙන් රාජධානිය ආරම්භ කරාට පස්සේ යම් යම් ගති ස්වභාවයන් නිශ්චිත වෙනස් වෙන්න ඇති ඒ රාජපාලනයත් එක්ක. මෙතින් එහෙම ඇවිල්ලා අපි දන්නවනේ දේවානම්පිය රජතුමාගේ කාලේ එනකොට බුදුදහම ලංකාවට එනවා. ඒකට මේ රටේ රජු තමයි බුදුදහම මූලික වශයෙන්ම වැළඳගත්තේ. ඒත් එක්ක අපි දන්නවා අර තිබිච්ච ඇදහිලි විශ්වාස වෙනුවට දැන් අපි ගස්කල් වැන්දනේ. එතකොට මිහිඳු හාමුදුරුවන්ගේ පස්සේ බුදුදහමේ පස්සේ ඒ වෙනුවට චෛත්‍ය වන්දනාව පටන් ගත්තා නේද? බෝධි වන්දනාව පටන් ගත්තා. බුදුදහම ආරෝපණය වෙච්ච අර වන්දනා ක්‍රමය වෙනස් වීමකට ලක් වුණා පසු කාලීනව. එතකොට අපි සංස්කෘතිකමය වශයෙන් අපි බෞද්ධ සංස්කෘතියක් සහිත හෙළ බෞද්ධ සංස්කෘතියක් සහිත පිරිසක් බවට පත් වෙන්න පටන් ගත්තා. අන්න එතකොට අර තිබිච්ච සියලු දේවල් දැන් දරුවෝ දෙන්න ගැන කතා කරන්නේ. දරුවෝ දෙන්න ගැන කතා කරනකොට අපි කතා කරන දෙයක් තමයි දැන් අද ආදිවාසීන් විදිහට ජීවත් වෙන්නේ නේද? ඒ දරුවෝ දෙන්නගෙන් එන කණ්ඩායමයි කියන කාරණාව අපි කතා වෙනවා. එතකොට මේ බුදුදහම ලංකාවට ආවත් එක්කම අර සියල්ල යම් ආකාරයකින් වෙනස් වීම වලට ලක් වුණා. පරමාකන්ද ගැන අපි කතා කරනකොට ඒක මෙයාගේ ඇදහිලි විශ්වාසත් එක්ක තියෙන නැති කියන තැන අපි කතා කරා. නමුත් බුදුදහම ලංකාවට ආවට පස්සේ මහා විහාරයේ ආරම්භයත් එක්ක මහා සංඝරත්නය දෙන්න වැඩම කළා. රහතන් වහන්සේලා පවා වැඩ සිටියා. එතකොට ඒක බෞද්ධ සිද්ධාස්ථානයක් බවට පත් වුණා. ඉතින් ඒ ආපු ගමන අද දක්වාම මේවා මේ බෞද්ධ උරුමයන් බවට පත් වෙලා තියෙනවා. බෞද්ධ සංස්කෘතිකමය ස්ථාන බවට පත් වෙලා තියෙනවා. අර ඒ කාලේ විජේ කුමාරයා එන්න කලින් හිටපු කුවේණි යක්ෂ ගෝත්‍රික කාන්තාවගේ પરම්පරාව වෙසපු මේ තෝනිගල අඩවිය අද අපේ රජ කෙනෙක් බිහි වෙලා සංඝයා වහන්සේලාට මේ දේවල් පූජා කරලා ඒ දේවල් සෙල්ලිපිගත කරන්න තරම් නව තාක්ෂණය එලෙස තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එදා තිබිච්ච තාක්ෂණයට සාපේක්ෂව ඔය කියන කාලේ තාක්ෂණික ක්‍රමවේද වෙනස් වෙනවා. දැන් එදාට සාපේක්ෂව මීට අවුරුදු 100කට විතර කලින් ගත්තාම වෙනස් නේද? අද වර්තමානයේ වෙනකොට ඊටත් වැඩිය වෙනස්. ඉතින් ලෝකෙ ඉස්සරහට යනකොට තවත් බොහෝ දේවල් වෙනස් වෙනවා. වෙනස් වීමත් එක්ක එන අතුරු ප්‍රතිඵල තමයි භයානක. විජේ කුමාරයා ඊට පස්සේ ඔය කියන විදිහට අපි අද කතා කරන්නේ මේ පළවෙනි රජු විජේ කුමාරයා කියලා. කවුද පළවෙනි රජු? ඇයි මං එහෙම කතා කරන්නේ හේතුව තමයි අපි හාමුදුරනේ මේ මට පෞද්ගලික ප්‍රශ්නයක්. කුවේණි හිටියා විජේ කුමාරයාව කුවේණිගෙන් දරුවෝ දෙන්නෙක් මේ ලක් භූමිය තුල බිහි වුණා. හැබැයි ආය විජේ කුමාරයා ඉන්දියාවෙන් කාන්තාවක් ගෙනල්ලා ඌ සන්නපාවා ගත්තා. එතකොට මේ රජකම් වෙනස් වෙලා මේ සිංහලයක් වෙනස් වෙලාද? හරි සිංහලයා මොකಾದ? හරි සිංහලයා කවුද? නෑ මෙහෙමයි. සියල්ල වෙනස් වුණේ නෑ. නමුත් යම් පමණකට ජාතීන්ගේ සම්මිශ්‍රණයක් වෙන්න ඇති ඉතින්. නේද? ඉන්දියාවෙන් ගෙනල්ලා ඒ කුමාරිකාවන්ට ලැබෙන දරුවෝ විජේ කුමාරයාත් ඉන්දියාවේ නම් විසවත් ඉන්දියාවේ නම් ඉතින් ඒ ජාන වලින් බිහි වෙන පුද්ගලයෝ බිහි වෙන්න ඇති. හැබැයි වුණොත් ජාන කොහොම වෙතත් උන්ගේ රට මේක වුණා. ඌ මේ හෙළය කියන තැනට ආවා. ඉතින් පස්සේ රාජ්‍ය පෙළපතේ ඕනෑ තරම් අර කියන මානව පිරිස යක්ෂ ගෝත්‍රික ඔය අයගෙන් මේ වෙන් වෙච්ච රාජ්‍ය පෙළපතක් බිහි වුණා කියලා අපිට කියන්න පුළුවන්. මම වෙනස් තර්කයකට කතා කරන්න කැමතියි ඔබ වහන්සේත් එක්ක. වෙනස් තර්කයක් කතා කරන්න කැමතියි. දැන් විජේ කුමාරයා ආවේ ඉන්දියාවෙන් මේ ලංකාවේ හිටියනි කුවේණි. ඉතින් දරුවෝ බිහි වෙන්න තිබ්බනේ. දරුවෝ බිහි වුණානේ. ගෝත්‍රය හැදුණානේ.
ඇයි විජය කුමාරයන් ඉතින් එහාට කතා කරන්නේ? නැද මෙහෙමනේ දැන් ඔය කියන විදිහට විජය කුමාරයා ලංකාවට ආවට පස්සේ කුවේනිත් එක්ක එකතු වෙලා කතාව තියෙනවනේ ඔහුගේ වර්ගයා ඝාතනය කළා කියලා නේද? විජයතුමා ලොකු මේ සමුල ඝාතනයක් වගේ දෙයක් කළා. හැබැයි එහෙම කළාට මේකේ මේ ශේෂ වෙච්ච පිරිසක් හිටියා නේද? අනිත් ගෝත්‍ර කණ්ඩායම් තිබෙනද යක්ක විතරක් නෙමෙයිනේ. දේවනාගරාක්ෂ පුරුත් මිනිස්සුනේ. එතකොට ওই සියලු දෙනාගේම රජු බවට පත් වෙන්නේ විජය රජතුමානේ. එතකොට ටත් දැන් සමහරලාට අපි ඔය කියන පිරිසකින් කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ නේද? එතකොට මේ අද රටේ රජ කරන අයත් ඔය කියන විජයගේ මේ කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි ඔය විජය රජතුමාගේ නොවන අර හිටිය හෙළයින්ගෙන්ම පැවතගෙන එන පිරිසක් වෙන්න පුළුවන්. ඒක සම්මිශ්‍රණයක් වෙලා තියෙනවා. ප්‍රේක්ෂක විදූතනි හෙළයන්ගේ පුරාණයේ සොයායන දැන්තක මහිම අපි තෝනිකල තාමත් ඉන්නේ. අපි එනකොට ඔබත් එක්ක කතා බහ කරමින් හෙළ ඉතිහාසය ගැන අපිට ආපු ප්‍රශ්න, ඔබට ආපු ප්‍රශ්න, ඔබ අපෙන් විමසපු ප්‍රශ්න තමයි අපි ඔබත් එක්ක කතා බහ කරේ. හෙළයන්ගේ පුරාණයේ සොයායන දැන්තක මහිම අපි සූදානම් මේ තෝනිකල දෙවනි ශිල්පිය ගැන ඊළඟ එපිසෝඩ් එකකින් කතා බහ කරන්න. විසිට වක වැලහින්නේ බැවිනා කිරිපුව මින්නු යන්නේ ලකුණා පෙරපින් නැති බව දන්නේ රැක්නා දෙවිවම ලෙස කුමරුන්නේ සදාපුරිය කරන නැති කලෙයා කියා වැදුනි මහසනක කලෙයා සදාසනක ගල් කරපු කලෙයා එදා පසුදු විය දෙවිය කලෙයා